අවසානය දක්වා තේරුම් ගන්න ඉදිරියේ ආරක්ෂා වන්න. හරිම වෙද මේ දිනවල පුන ඔබ දැනුවත් කළ කැළඹිලිකාරී තත්ත්වය මේ වන විට ස්ථාපිතව පවතිනවා. ශ්‍රී ලංකාවේ සිට ගිනිකොන මුහුදු කලාපයේ කිලෝමීටර් 250ක් පමණ ඔබෙන් මේ තත්ත්වය 27, 28, 29 යන දිනවල සුළි කුණාටුවක් එසේත් නැත්නම් සුළි සුළඟක් මට්ටමට වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ කාලගුණයට දැඩි බලපෑමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර අර්ධයේ තද බැසි සහ තද සුළං ඇති වෙනවා. නැගෙනහිර අර්ධය යනු උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත, ඌව පළාතේ නැගෙනහිර කොටස්, දකුණු පළාතේ නැගෙනහිර කොටස් වල. ශ්‍රී ලංකාවේ බස්නාහිර අර්ධයේ තද බැසි ඇති වෙනවා. තරමක් තද සුළං ඇති වෙනවා. දැනට පවතින තත්ත්වය අනුව පැයට කිලෝමීටර් 30, 40, 45 දක්වා සුළං ධාරා ඇති වෙනවා. මෙයට සූදානම් වන්න ඔබගේ පරිසරය සූදානම් කරගන්න, ගස් සතු ආදී ඉවත් කරගන්න, සුළඟෙන් හානියක් විය හැකි, තද වැස්සෙන් හානියක් විය හැකි සියලුම දෑ කළමනාකරණය කරගන්න හරිම වෙද ඔබට පුන මෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තහවුරු කර අනතුරු හැඟාමයි ගමන් කරනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ බෙරළට ආශ්‍රිතව ශ්‍රී ලංකාව හරහා යෑමක් සිද්ධ වන්නේ නැහැ. ගිනිකොන, අම්පාර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉන්පසුව මඩකලපුව, ඊපස්සේ නැගෙනහිර ත්‍රිකුණාමලය, වැලිඔය, එසේම යාපනයේ වැනි ප්‍රදේශ ආසන්නයෙන් මුහුදු ප්‍රදේශයෙන් වෙරළට ආසන්නයෙන් ගමන් කරනු ලබනවා. තද සුළං, තද වැසි මෙම දින 3 විශේෂයෙන් 27, 28, 29 29 වෙනිදා දින අවසානයේදී මෙහි බලපෑම් බොහෝ සෙයින් අඩු වී යාවි. හරිම වෙද නිතර බලන්න ඔබගේ නෑදෑයා, හිතවතා සියලුම දෙනා දැනුවත් කරන්න. විශේෂයෙන්ම මුහුදු යන්නට නම් සිතන්නටවත් එපා. මරණයට අතවැනීමක්ම වනවා නොඅනුමානයි. ඔන්න විදුලිය විසඳුණා. එසේනම් නැවතත් හමුවෙමු මීළඟ කාලගුණ නාවිකයෙන්. සියලු දෙනාට සුවදායි